අපි කලින් ප්‍රශ්නෙන් කතා කරා ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල අරමුණු මොනවද කියලා. දැන් අපි කතා කරන්න යන්නේ ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල උපඅරමුණු හෙවත් ඉලක්ක මොනවද කියන එක ගැන. එහෙනම් අපි බලමු උපඅරමුණු එහෙම නැත්නම් ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල ඉලක්ක මොනවද කියලා. පළවෙනි එක තමයි රැකියා උත්පාදනය. මොකද්ද රැකියා උත්පාදනය කියන්නේ? රැකියා උත්පාදනය කියන්නේ නව රැකියා අවස්ථා බිහි කරන එක. ඒ කියන්නේ නව රැකියා අවස්ථා සමාජයට බිහි කරන එක. ඊට පස්සේ අපි ගත්තොත් සේවක සුබ සාධනය. සේවකයන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්න, ඒ වගේම සේවකයන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න කටයුතු කරන එක තමයි සේවක සුබ සාධනය කියන්නේ. ඊට පස්සේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පාරිභෝගිකයන් පාවිච්චි කරන භාණ්ඩවල තියෙන ගුණත්වය ඉහළ නංවනවා. ඒ කියන්නේ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරලා රස වැඩි කරලා ඒ වගේ ගුණාත්මක භාවය ඉහළ නංවනවා. ඒකට තමයි අපි කියන්නේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම කියලා. අපි බලමු ආයි ප්‍රශ්නේ. ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල දැකිය හැකි උප අරමුණු හෙවත් ඉලක්ක කවරේද? පළවෙනි එක රැකියා උත්පාදනය, දෙවෙනි එක සේවක සුබ සාධනය, තුන්වෙනි එක භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම.